විනාඩි දෙකක් තුනක් වැය කරලා මම මේ කියන දේ අහබල්ලා. තොපි හැමෝම අර හින්දි නිලියෙක් හරි අපේ බැල්ලියෙක් හරි රෙද්ද උස්සන් දඟලන එකක් දැක්කොතින් එළි වෙනකන් ඕව බලයි. ඒවට අදහස් පළ කරයි. තමන්ගේ ඇඟ නිර්වත් කොට පෙන්නලා ෆොටෝ එකක් දැම්මොත් ඒවට දාන අදහස් පැය දෙකක් යනකොට 100ක් 200 ඉක්මලා යනවා. මේ තරම් කාලකන්ණි නියුටේ වෙන්න එපායක් උනේ. පොඩ්ඩක් හිතබල්ලා මේක මම නෙමෙයි කියන්නේ. නමුත් මෙතුම කියපු දේවල් අද වෙනකොට කොච්චර දුරට සනාථ වෙලා තියෙනවද? මම මේක කියන්නේ මේ රටේ ජීවත් වෙන සිංහල බෞද්ධයන්ට. තොපි ආරක්ෂා කරගන්න ඕන හන්ද මෙහෙම කතා කරන්නේ. තොපිලට දැනෙන්න ඕන හන්ද මෙහෙම කතා කරන්නේ. ඒ වගේම එතුමා මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. මේව තර්කානුකූලව බුද්ධියෙන් පොඩ්ඩක් හිතලා බලපල්ලා. මහජාතිය පිරිහින්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම් නිසා. ජාතිය ભેදෙහින්න වුණොත් ඒකෙන් ප්‍රයෝජනෙට ගන්නේ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි මහජාතිය ඔළුවට අත හොදන්න එනවා. ඒක අද වෙනකොට සනාථ වෙලා නැද්ද? සිංහලව බෙදිලා නැද්ද? බයියෝ ටොයියෝ කියලා බෙදිලා නැද්ද? ඒකින් අනිත් ජාතීන් ප්‍රයෝජනෙට ගන්න නැද්ද? තවත් බෙදියල්ලා. තවත් බෙදියල්ලා. බෙල්ල ගාවටම වතුර ඇහිලා තියෙන්නේ. තොපි ගිල්ල යනකම්ම තවත් බෙදි වංශික බල්ගගා ඉඳපල්ලා. ඒ වගේම අරු ගොයිගම අරු දුරාවේ අරු කරාවේ කියා හතර පැත්තට බෙදලා උඩ රට පහත රට කියලා දෙපැත්තට බෙදලා දේශපාලනය බදාගෙන පක්ෂ වලට බෙදිලා මේක අතරක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා. අපි මාතරේ ගියයි, අපි දකුණ ගියයි, අපි කොළඹ ගියයි, අපි මහනුවර ගියයි, අවුල්ද කියලා හයි මේ වගේ මනස්ගත මාත අයින් කරලා මේ ශ්‍රී ලංකාවේ තුල ජීවත් වෙන හැම කොල්ලෙක්ම හැම කෙල්ලෙක්ම මේ තමන් උපන් මාතෘ භූමිය අපි හැමෝගෙම මේක බෙදා ගන්න අවස්ථාවක් නැහැ. මේක මාතර මේක දකුණ මේක කොළඹ මේක නුවර කියලා බෙදා ගන්න කිසිම අවස්ථාවක් නැහැ. මේක කාගේත් ලංකාව. උඹලගේ හාමුදුරුවෝ කරන්නේ ඔය ටිකමයි. නිකාය වලට බෙදලා පණ එක එකාගේ බුක්තියට ලියාගෙන අද වෙනකොට ඒක සනාථ වෙලා නැද්ද? අස්ගිරි පාසයේ කියයි සියන් මහා නිකාය කියයි රාමඤ්ඤ මහා නිකාය කියයි අමරපුර නිකාය කියයි අපේ හාමුදුරුවලත් එකමුතු නැහැ. අපේ හාමුදුරුවලත් නොයෙකුත් වරදාන්න වලට නතු වෙලා මේ දේශපාලනඥයන්ගේ මේ ගුඩු මේ මුංගේ මේ ලණු වලට කාලා ලණු වලට අහු වෙලා අපේ ජාතිය විනාශ කරන්න එපා හාමුදුරනේ. එකම බුදුහාඳුරගෙන් නම් එකම දර්ශනයක් නම් ඒක වටා එකතු වෙලා මේ ජාතිය ගොඩ ගන්න මේ ජාතියට ආධ්‍යාත්මික නායකත්වයේ දීලා ඉස්සරහට ගන්න සූදානම් වෙන්න දැන්. උඩරේටියෝ පහත රටට දීග තුලා දෙන්නේ උන් පහත්යෝ කියලා. ගෝගමයේ දුරාවන්ට දීග තුලා දෙන්නේ වංශය අඩු වෙයි කියලා. බලෝව බදාගෙන එකම ජාතියේ මිනිස්සු අතපල්ලෙන් වැටුණ ගාන්ට ඉඳුල්පත් ඇට ගාන්ට ගණන් අරන් හිටපල්ලා. උඹලට වර්ධනකල් උඹලා දන්නෙත් නැහැ. උඹලගේ වතු පිටිවල කහබිලිය වවාපල්ලා. එක කොස් පැලයක් බියටයක් හිටවන්නේ නැතුව සුද්දන්ගේ පාම් පිට ටික එනකල් මුහුදට කටබායිපල්ලා. උන්නඹලට බජිත දීලා උඹලගේ සම්පත්තික ගූරගෙන උන්ගේ රටට ගිනියන එක උඹලට පේන්නේ නැහැ. ගෙදර එළවැස්සිගේ කිරිටි විකුණලා දෙමළගේ තූතු කුඩියෙන් එන කරවල කැල්ල කාපල්ලා. මේවා අද වෙනකොට වෙන්නේ නැද්ද? අපේ සංස්කෘතිය ඇතුළේ තිබ්බ අපේ සිංහල අපිටම ආයනික වෙච්ච කෑම අපිට තිබ්බ. දැන් අද පාම් පිටි ගොලි ගිලින්නේ නැද්ද? පාම් පිටි කෑම වේලෙන් තුෙන් දෙකක්ම පාම් පිටි ගන්න තත්ත්වයට ඇහිලා තියෙනවා. කොත්තු කියයි ෂෝඩිස් කියයි නොයෙකුත් විදිහේ ජරාව. අපේ තියෙන අර දාන්නේ ජාති අපේ තියෙන අර පෝෂ්දායි ආර්දා ඔක්කොම පිටරට පටවලා අපේ තියෙන හොඳ තේ දළු ඔක්කොම පිටරට පටවලා අපේ යව බොනවා. ඒවෙන් ඉතුරුන රොඩ්ඩ තංගේ ජරාව අපි යව කනවා පාම් පිටි ඩයබටික් කියයි කොලෙස්ටරෝල් කියයි ආතරයිටිස් කියයි හොස්පිටල් වලට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න තමන්ගේ ලෙඩේ බලන්න ගිය වෙලාවට කොච්චර ලෙඩ හොස්පිටල් වල ඉන්නවද නොයෙකුත් විදිහේ ලෙඩ වලට මුහුණ දීලා කියලා. තරුණ පරම්පරාව පොඩ්ඩක් දිහා බලන්න. මේවට වගේ කියන්න ඕන අපේ රටේ ඉන්න කොන්ද පණන්ති චරා දේශපාලඥයන් මුන්ට මේවට ප්‍රතිපත්ති හදලා මේ රටට යහපතක් කරන්න බැරි එක තමයි මේකට හේනේ. ඊට පස්සේ දයාවතියලා ඩල්සීල වෙලා පියදාසලා පීඨත වෙලා බලාපල්ලා මරක් වල දිහා උන් එක අනුන්ගේ නම් අරගෙන තියනවද? බලාපල්ලා දෙමළු දිහා උන් අරන් තියනවද උඹලගේ නමක්? උඹලා මස් කැලලට ආගම වෙනස් කරලා සැප විඳින්න හේන බලපල්ලා. ජාතියක් නිවිටේ ගානට වැඩන දවස් වැඩි ඈතක නැහැ. වෙලා නැද්ද? අපේ ගෑනු සල්ලි වලට නම් වෙනස් කරන්නේ නැද්ද මුස්ලිම් නැවුක්කේ යන්න? අනිත් ජාතින් ආදර්ශයට ගනින්න මුස්ලිම් ජාතිය දෙමළ ජාතිය ආදර්ශයට ගනින්න. මං කියනවා අපේ රටේ ඉන්න ගෑනුන්ට පොඩ්ඩක් හිතන්න කියලා බුද්ධියෙන්. මේ කොහාටද යන්නේ? අපේ රට
අපේ සංස්කෘතිය අපේ බුදුදහම විනාශ කරලා දානක මේ යුගයේ මේ දැන් ඉන්නේ මේ තරුණ පරම්පරාව මේව බලන් ඉන්න ඕනේද? කෝ උඹලට තිබිච්ච ප්‍රෞಢ ඉතිහාසය, කෝ උඹලගේ සංස්කෘතිය, කෝ උඹලගේ මනුස්සකම ඒ සේරම මස් කැලේට විකුණලා නේද? බඩගෝස්තර උඹලගේ බඩගෝස්තරයට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කාලයක් යන ඉස්සලා දෙමළු කියයි යාපනයේ උන්ට අයිති කියලා, මරක්කොලේ කියයි මඩ කලපු උන්ට අයිති කියලා. ඊට පස්සේ කියවපියෝ මේක මරක්කල දෙමළ රට කියලා. පැනපල්ල මුහුදේ ඊට පස්සේ සිංහල ඔක්කොම. ඒක වෙන්නේ නැද්ද? සිංහල පුංචි අපිට මේ අල්ලක්තරම් මේ භූමිය ඇතුළේ විතරයි බොලව තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. අපි මේ කෑ ගහන්නේ අපි අනුන්ගේ දේ කඩා වඩා ගන්න නෙමෙයි. මේ පුංචි ශ්‍රී ලංකාවේ අපේ දේ අපි රැක ගන්න. මේ සිංහල පුංචි පවුල. මේක සිංහල පුංචි පවුල ඇතුළේ වෙන ප්‍රශ්න පෙන්නලා දීලා අපේ රට, අපේ ජාතිය, අපේ බුදුදහම රකින්න ඕනි හන්දේ මෙහෙම කෑ ගහන්නේ. අනික් ජාතින්ට දොස් කියන්න එපා. බලගේ ජාතිය දුර්වලකම් ගැන සොයා බලපල්ලා. දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්ධ ඔබලට නිදහස දෙන්න යන්නේ ඔබලට ආදරයකින් නෙවෙයි. උන් හිතන් ඉන්නේ ලංකාව උන්ගේ තේවත්ත කියලා. උන්ගේ අන්තපුරය කියලා. තේවත්ත වටේ සුද්ධන්ගේ පැටව බෝ වෙනකොට ඔබලට හරි ආඩම්බරයි. පාට සුදු හන්දා. මරක්කලයන්ට පෙරකම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි. බේදකින්නකම් කුලමල බේද පක්ෂ බේද බල තණ්හාව දැම්ම අයින් කරේ නැත්තම් උඹලට ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩියාතක නොවේයි කියා මතක තියා ගනින්න. මේක මම නෙමෙයි කියන්නේ අනගාരിക ධර්මපාලතුමා. මම ප්‍රාර්ථනා කරන්නේ මෙතුම කිව්ව දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා. නමුත් මේ යන තාලෙට ගියොත් ඒ දවස වැඩි ආතක නෙවෙයි. මුස්ලිම් කට්ටිය අපිට මාත්‍යා කියාගෙන තව වැඩි දවසක් යන්න කලින් තොපි ගිහිල්ලා උංගාවට මහත්යා කියලා උන්ගේ බැල මෙහෙවරකම් කරපල්ලා. අපේ ගෑනු පිටරට යවපල්ලා උංගාව බැල මෙහෙවරකම් කරන්නේ. ඒවට නීති හදන්න නැතුව අත්තර දරුණු රටේ අත්තර තිරසං වැඩ කරන රටේ මිනිස්සු අමෝමිය ගල් ගහන රටට තවත් අපේ ගෑනු යවපල්ලා. ඒ ගියත් 30000යි 40000යි පඩි. අපේ දේශපාලඥයෝ ගැන ලැජ්ජයි. අපේ සිංහල දේශපාලඥයෝ ගැන ආඩම්බරයි. මුස්ලිම් දේශපාලඥයෝ ගැන ආඩම්බරයි. දෙමළ දේශපාලඥයෝ ගැන උන්ගේ ජාතිය ගැන කතා කරනවා. උන්ගේ සංස්කෘතිය රැක ගන්න කටයුතු කරනවා. කිසි බයක් සැකක් නැතුව තවත් නීති හදපල්ලා. ජාතිවාදියා ඉස්සේ කෑ ගහන්න එපා. ජාතිවාදියා ඉස්සේ සිංහල අපේ කටවල් වහලා තොපි මේ කොහටද බලව මේ රට ගෙනියන්න හදන්නේ? තොපි ඔක්කොම එයි මේ රටේ අහිංසක මිනිස්සු ලේ වගුරක් කරලා තොපේ ළමයි රටේයි සල්ලි දින යව රටේයි සිංහල අහිංසක පවුල් සිංහල අහිංසක මිනිස්සු තමයි මේ අන්තිමට ඉතුරු වෙන්නේ. උන්ගේ තමයි ලේ හැලෙන්නේ කවදාරි මේ යන විදියට. ಜಾති ભેදේ ඇයිසේ කරන කුප්පේ වැඩ පාසල් ළමයින්ගේ ඇඳුම් ටික දිහා බැලුවත් ඒව කරන්න ක්‍රම තියෙනවා. එක්ක නැත්තම් කාට සමානාත්මක විදිහට රුපියල් 1000ක් බෙදලා දෙන්න ඕනේ. ජාතිය ගිය අතර ඉන්දියාවේ අතර ජාතින් සංඛ්‍යාවක් ඉන්න ඒ රටේ එක ජාතිය ගියයි තියෙන්නේ. ජාතිය කියන්නේ ජාතියේ රටේ තියෙන අභිමානයේ හඬ ඇහෙන වෙලාවට ඇඟේ හිරිගඩු පිපිලා ඒ අභිමානය හදවතට දැනෙන්න ඕනේ. භාෂා දෙක තුනකින් ජාතිය ගියක් කොහෙද තියෙන්නේ? මේ තරම් නියුට වෙන්න එපා. මම මේ කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මොංගල් ඇමතිලාට තොපි අපි හිර කරනවා නම් හිර කරලා දාපල්ලා. හැබැයි හිර කරලා තියන්න එපා. ප්‍රසිද්ධියේ මරලා දාපල්ලා. ඕන වෙඩියුණ්ඩයකට ඕනම ලණුවක එල්ලිලා මැරෙන්න සූදානම්. ඕන වෙලාවක රහසිගතව ප්ලෑන් කරන අවස්ථාවක් නැහැ. කියන තැනකට එන්න ඕන මරලා දාපල්ලා. අපේ සිංහල ජාතිය මේ විදිහට අන්තස්සරණ කරන්න එපා. ඒ වගේම දුටුගැමුණු පරම්පරාවේ පරක්කම් භාව රතු පරම්පරාවේ වලගම්බා පරම්පරාවේ ඒ රජවරු හිටියනම් ඒ මිනි වලවල් වලින් නැකිලා හිල්ල තොපිලට සාප කරනවා. තොපි නැති කරලා දානවා. මේ මිනිස්සුන්ට වරමක් තියනවනම් මේ වගේ කුප්පහි වැඩ කරනවට නයිට් ටොප් දාගෙන ගණිකාමඩම් දාගෙන මේක නිකන් ග්‍රීසියේ පැරිසියේ වගේ මේක බෞද්ධ රටක්ද? මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැත්තේ. කොල්ලෝ ටික විනාශලා යනවා. ඉන්ටර්නෙට් නොයිකුත් අනම්මනම් අසභ්‍ය දේවල් බලලා මුංගේ මොළ මලකඩ කාලා එකිනෙකාට ගරු කරගන්න දන්නේ නැහැ. hina වෙන්න දන්නේ නැහැ. මේකද සිංහලකම? මේකද සිංහල රට? මේක බෞද්ධ රටක්ද? මේක ලෝකෙ උතුම් රට වෙන්නේ කොහොමද මෙහෙම ගිහිල්ලා? මේ ජරා දේශපාලඥයන්ට පාඩම් උගන්වන්න මින් ඉදිරියට ලෑස්ති වෙලා. තොපි UNP කාර්යෝ ශ්‍රී ලංකා කාර්යෝ JMP කාර්යෝ කියලා බෙදා ගන්න නැතුව බුදුහාමුදුරන්ගේ දර්ශනය පදනම් කරගෙන ඉස්සරහට එන ලෑස්ති වෙලා මින් ඉදිරියට. නැත්තම් තොපි අන්‍යාගතේ අනික් ජාතිකයන්ගේ වහල්ලු වෙනව විතරක් නෙමෙයි
තොපිලඩිය කොන්දගෙන තියන් බලා උින්න බෑ මේ රටේ. මේක ඒකාන්තයෙන්ම වෙන දෙයක් මේ යන්තාලට ගියොත්. මේ කේන්තියෙන් කෑ ගහන නෙවෙයි අපි බෞද්ධයෝ. අපි යම් කිසි දෙයක් අපි මිත්‍ර හයියෙන් කේන්තියෙන් කෑ ගැහුවට අපි මෛත්‍රී භාවනාව කරනකොට අපි කියන්නේ මුස්ලිම් ජාතිය හැර අනිත් ජාතීන් සියල්ල සූපත් වේවා අනිත් සියලු සත්‍යය සූපත් වේවා කියලා අපි කියන්නේ නැහැ. අපි හදවතින් මෛත්‍රී කරන වෙලාවට හැම ජාතියකටම මෛත්‍රී කරනවා. ඒක තමයි බෞද්ධකම කියන්නේ. එහෙම වුණා කියලා ඔළුවට අත හොදනකම් ඔළුවේ උඩ යන කපුටෝ මේවැය ඇහිල්ලා ඔළුවේ අවුස්සලා කුඩු හදනකම් නියුටේ වගේ බලන් ඉන්න එකද ජාතියක තියෙන අභිමානය. ඒක හන්දා දැන්වත් 161යි සිංහල මේව වෙනස් කරන්නේ නැතුව මේ සංස්කෘතිය උරුමය රැකගෙන මම කොල්ලන්ට කියනවා කෙල්ලන්ට කියනවා මේව රැකගන්න ඉස්සරහට වැඩ කරන්න ලෑස්ති වෙන්න. දේශපාලඥයන්ට මොංගල් දේශපාලඥයන්ට කියනවා රට ගැන හිතලා වැඩ කරපල්ලා. ජරා වැඩ කරන්න එපා. ජරා වැඩ කරන්න එපා මේ රටේ අහිංසක මිනිස්සුන්ට. අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගෙම්බර් පාට් දාන්න එපා අන්තිමට අපිට. තොපි ඉන්නේ ඔය තත්ත්වෙ මේ අහිංසක අපි වගේ අහිංසක මිනිස්සුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා AC රූම් එකක නිදා ගන්නකොට හයිබ්‍රිඩ් කාර් වල යනකොට මේව දැනෙන්නේ නැහැ. ඒක හන්දා සියලු දෙනාම එකට එකමුතු වෙලා වැඩ කරන්න සූදානම් වෙන්න. අනගාരിക ධර්මපාලතුමාලා කිව්ව දේවල් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ අනුතුරු අනුපේ දේවල් හිතට තේරුම් ගන්න මේ ජාතිය රැකගන්න මේ පුංචි ශ්‍රී ලංකාව රැකගන්න මේ අල්ලතරම් පුංචි ශ්‍රී ලංකාව රැකගන්න හිතට අදිටන් ගන්න ආගම දහම රකින්න හිතට අදිටන් ගන්න කියලා මම මේක බලන හැම දිනාටම ඉල්ලනවා. ත්‍රිවන් සරණයි.